එකනේ ඒ තනි කර පොළොවෙන් පල්ලලා තියෙන්නේ කොහොමද කියලා සයිස් එක අර කලින් බ්ලැක් පාවු ගෙනාපු දවස්වල වගේ ගයිස් ඔයගොල්ලන්ට කොහොමද මම අදත් අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා වීඩියෝ එක ගැන කතා කරන්න කලින් මුලින්ම කියන්න ඕන සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝන්ටම මගේ YouTube channel එකේ වීඩියෝ බලන නැති හැමෝන්ටම සුබ අලුත් අවුරුද්දක් වේවා ඒ වගේම තමයි අද මම වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ මම ටැංක් එකට උණ දෙය දන්නව ඔයගොල්ලෝ මම බ්ලැක් පාව් කෙනා මැරුණා ඒක ගැන වැඩි හිතන්නේ නැතුව අද මම ටැංක් එක ආයි අස් කරලා තිබ්බ විදිහටම හදලා ඇල්බිනෝ පාකුව දාගන්න යන්නේ එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක හම්බෙමු guys ඔයගොල්ලන්ට පේනවනේ ටැංක් එක කොහොමද තියෙන්නේ කියලා මේ පේනවනේ ෆිල්ටර් එකේ තියෙන විදිය අඹ කොළ වැටලා වතුර පල් වෙලා ටැංක් එක මේ ඒ තනි කර අඹ කොළ වැටලා පල් වෙලා තියෙන්නේ දැන් මං හිතුවේ මේකට ඇල්බිනෝ පාකුව දාන්න ටිකක් ලොක් කරගන්න ඉස්සරහට ටැංක් එකක් හදන්නත් ඕනේ ඒක බලන්න ඕනේ කොහොමද කරන්නේ කියලා දැන් මම මේකට ඇල්බිනෝ පාකුව දාගන්නවා මොකද මගේ බ්ලැක් පාකුව වෙනා මැරුණා ඕගොල්ලෝ කලින් වීඩියෝ එක බලුවා නම් දකින්න නැත්නේ මාළුවා මැරුණා පව් ඉතින් මොනව කරන්නද එහෙම තමයි ඉතින් මාළු හදනවා මැරෙනවා ඒක සාමාන්‍ය දෙයක් දැන් මේක දැන් ආයස් කරලා අපි තිබ්බ විදිහටම හදලා ෆිල්ටර් එකක් සෙටප් කරලා ඒ ටික කරගෙන ඇල්බිනෝ පාකුව දාමු දැන් එහෙනම් බලමු ටැංක් එක කොහොමද අස් කරගන්න දැන් ඔයගොල්ලන්ට පේනවනේ ටැංක් එක කොහොමද තියෙන්නේ කියලා. දැන් අර අඹකොළ පල් වෙලා තිබ්බ වතුර හින්දා පොඩි කහටක් බැඳලා තියෙනවා. ඒ ටික සුද්ධ කරගෙන ග්ලාස් එක සුද්ධ කරගන්නේ කොහොමද කියලා බලමු. දැන් එහෙනම් අපි දැන් මම ෆිල්ටර් එකස් හොදගත්තා මේ පේනවනේ දැන් මේකට ෆිල්ටර් මීඩියාස් ටික දාගමු ෆිල්ටර් මීඩියාස් ටිකත් මම හොදගෙන තියෙන්නේ ඔයගොල්ලන්ට පෙන්නන්න මේ මෙතන ස්පොන්ජ් ටික තියෙනවා ඒ ටිකත් එහෙම හොදගෙන තියෙන්නේ දැන් එහෙනම් අපි ෆිල්ටර් මීඩියාස් ටික දාගෙන ෆිල්ටර් එක දාගෙන වතුර පුරවන්නේ කොහොමද කියලා බලමු ටිකක් ෆිල්ටර් එකයි පම්ප් එකයි සෙට් කරගන්න පොඩ්ඩක් වෙලා ගියපු හින්දා මම ඒ ටික වීඩියෝ කරගත්තේ නෑ දැන් මම පම්ප් එක සෙට් කරගෙන තියෙන්නේ මේ තියෙන පම්ප් එක ඕගොල්ලන්ට පේනවා ඉතින් මෙතනින් බටයක් දාගෙන තියෙනවා ඒ කලින් පාකුව අර වයර් එක කන්න පටන් ගත්ත හින්දා බටේ දාගත්තේ
එතකොට ෆිල්ටර් එකත් මෙහෙම තියෙනවා. එහෙම තමයි තියෙන්නේ. දැන් අපි බලමු ටැංකියට වතුර පුරවගන්නේ කොහොමද කියලා. දැන් guys මේකේ වතුර සාමාන්‍යයෙන් ටිකක් පිරලා තියෙන්නේ. මම දැන් මේක සම්පූර්ණයෙන් පිරුණාට පස්සේ දවසක් තියෙනවා. දවසක් තියෙනවා කියන්නේ ක්ලෝරින් සැර යන්න. ඊට පස්සේ තමයි මාළුවව දාගන්නේ. එහෙනම් අපි හෙට බලමු ක්ලෝරින් සැර ගියාට පස්සේ කොහොමද මාළුවව දාගන්නේ කියලා. දැන් හරියටම මම ටැංකිය සුද්ධ කරගෙන ටැංකියට වතුරෙන් පුරවගෙන හරියටම දවසකට පස්සේ ඒ දවසක් තිබ්බේ මේ ක්ලෝරින් සැර යන්න වතුර වල. මොකද මම ක්ලෝරින් වතුරෙන් දැම්මේ ලයින් එකෙන් එන වතුර දැම්මේ. ඒකින් නම් දවසක් තියාගත්ත වතුර වල ක්ලෝරින් සැර යන්න. දැන් පේනවා ටැංකියේ වතුර වල ක්ලියර් එක කලින් තිබ්බ විදිය දැන් තියෙන විදිය ෆිල්ටර් සෙටප් කරගෙන තියෙන්නේ. දැන් මෙහෙම තමයි තියෙන්නේ. එහෙනම් අපි බලමු දැන් ඇල්බිනෝ පාකෝ අල්ලගෙන ටැංකියට දාගන්නේ කොහොමද කියලා. පේනවනේ guys ඔන්න මම දැන් මාළුවව අල්ලගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ ඉන්නේ ඇල්බිනෝ පාකු තාම චූටි මෙයා. ඔයින් පේනවා ඉන්න විදිය. දැන් මං මෙයාගේ මේ ටැංකියේ උෂ්ණත්වයට හුරු වෙන්න මෙයා හිටපු ටැංකියේ වතුරයි මේ ටැංකියේ වතුරයි දෙකම දාගෙන තියෙන්නේ මේකට. දැන් පොඩ්ඩක් උෂ්ණත්වයට හුරු වුණාට පස්සේ ටැංකියට දාගන්නේ කොහොමද කියලා බලමු. දැන් ඔන්න මෙයා උෂ්ණත්වයට හුරු වෙලා ඉන්නේ. දැන් අපි මෙයාව දාගමු. මේ වෙනවනේ මාළුවා කොහොමද කියලා සයිස් එක අර කලින් බ්ලැක් පාකු ගෙනාපු දවස්වල වගේ. එක්කනේ guys ඔන්න මම මාළුවා දාගත්තා. එයා එහෙම තමයි ඉන්නේ. අපි ග්ලාස් එකෙන් බලමු. ග්ලාස් එකෙන් නම් හරියට පේන්නේ නැහැ. හරි උඩින් බලමු. කොහොමද මාළුවා ඉන්නේ? ඕගොල්ලන්ට පේනවද කියලා? අපි ටිකක් මෙයා ටැංකියට හුරු වුණාට පස්සේ කොහොමද ඉන්නේ කියලා බලමු. පේනවනේ ඔන්න මාළුවා දැන් ඇවිල්ලා ග්ලාස් එක ගන්න ටැංකිය බලනවා. මොකද කලින් හිටපු ටැංකියට වඩා වෙනස් නේ. ඒ පේනවනේ. බලන්න. මේ ඉන්නේ. ඔන්න තමයි ඉතින් පීන ඉන්නේ. හරි ඉන්නේ. එහෙනම් මම අදට මේ වීඩියෝ මෙතනින් නවත්තනවා. අලුත් වීඩියෝෙන් හම්බෙමු.